බුදුහාමුදුරු දේශනා කරන්නේ අපිට හිත නිදහස් කරගන්න ක්‍රමයක් මොකද්ද කරන්නේ? භාවනා කරන්න. මේ භාවනා කරොත් මොකෝ වෙන්නේ? හිත නිදහස් වෙනවා. දැන් හිතන්න ඔයත්තන්ට උන ලොකු ප්‍රශ්න ගොඩක් අස්සේ ජීවිතේ එක සැරයක් හරි ගොඩාක් ප්‍රශ්න තියෙන වෙලාවක පැත්තකට ගිහිල්ලා එරමිනිය ගොතාගෙන කොන්ද ගෙලින් කරගෙන අතක් උඩක් අතිය තියාගෙන භාවනා කරලා තියෙද? දැන් මෙච්චර අපි කියනවා මේක මාර නිදහස් නේ, ප්‍රශ්න වලට නිදහසක් ලැබෙනවා, උත්තර හම්බ වෙනවා, මානසික නිදහසට හේතුවක් වෙනවා. එහෙමයි කියලා අද වෙනකන් එකම දවසක් හරි ප්‍රශ්න ආපු වෙලාවක එරමිනිය ගොතාගෙන භාවනා කරලා තියෙනවද? එහෙම හරි අඩුවේනේ. හිතන්න මේ වගේ වෙලාවක දැන් ඔන්න ගොඩාක් ප්‍රශ්නත් එක්ක ඉන්නේ. එහෙම වාඩිලා සමහර විට අරම පැයක් දෙකක් භාවනා කරන්න ගියොතින් ඒක ශාරීරිකව අපහසු වෙනවා. භාවනා කරන එක හරිම කැමැත්තෙන් විනෝදයෙන් කරනවද? කම්මැලිද නැද්ද? බහුතරයක් දෙනාට කම්මැලිනේ. ඒ හේතුව තමයි අද අපි ඔය භාවනාව කියලා අල්ලගෙන ඉන්නේ ඉරියව්වක් විතරයි. අද අපි හිතාගෙන ඉන්නවා භාවනා කරනකොට කොහොමද ඉන්න ඕනේ? එරමණිය ගතාගෙන නේ. අත් දෙක තියෙන්න ඕනේ. අතක් උඩින් අතක් නේ. ඇස් දෙක පියාගෙන ඉන්න ඕනේ. හුස්ම උඩට පල්ලෙහාට යන්න ඕනේ නේ. ඒක ගැන හිතන්න ඕනේ. අපි හිතනවා ඒකයි භාවනාව කියලා. නෑ, ඒක බාහිර වර පෙනෙන ස්වરૂපයක් විතරයි. භාවනාව කියන්නේ මොකද්ද? එක අරමුණක හිත තියාගන්න එක. ගෙදර උයන ගමන් භාවනා කරන්න බැරිද? පුළුවන් නේ. ඔයත් ඔය ගෙදර උයන ගමන් හිතන්න දැන් ලූණු ගෙඩියක් කපනවා. අවධානය තියෙන්නේ ඔබ කපන ලූණු ගෙඩියට නම් ඒක භාවනාවක්ද නැද්ද? භාවනාවක්. ඒකයි අපි පුරුදු කරන්නේ නේ. හරිද? ඊට පස්සේ දැන් වාහනයක් ඩ්‍රයිව් කරනවා. වාහනේ එලවනකොට එයාගේ අවධානය තියෙන්නේ වාහනේ එලවන එකටම නම් මොකද වෙන්නේ? ඒක අරමුණක හිත තියාගන්න. භාවනාවක්ද නැද්ද? භාවනාවක්. ඒතර භාවනාව කියන්නේ අතීතය ගැන කල්පනා නොකර අනාගතය ගැන හිතන්න බල. මේ විදර්ශනා භාවනාව නෙවෙයි, හිත සමතේටපත් කරගන්නනේ. හරිද? මේ සමතේට යන්න මේ මොහොතේ ජීවත් වෙන්න. හුස්ම උඩට පල්ලෙහාට දාන එක ගැන හිතනවා කියන්නේ අපි මොකක් ගැනද හිතන්නේ? මේ මොහොත ගැන. ඒ නිසා ඔබේ ප්‍රශ්න දරා ගන්න බැරි විදිහට මානසික ප්‍රශ්නෙද්දී, දරා ගන්න බැරි විදිහට හිතේ ප්‍රශ්න පිට ප්‍රශ්නෙද්දී ඒ වෙලාවට කරන්න හොඳ හුස්මක් ගන්න. හරිද? හොඳ හුස්මක් අරගෙන ජීවත් වෙන්න මොන වෙලාවේද? මේ වෙලාවට එන්න. මේ වර්තමාන ජීවත් වෙන්න. ගොඩක් ප්‍රශ්න වල